වෙල්කම් කියලා ඔන්න ඔයාව අද ආදරෙන් සාදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද සුපිරිම වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් පහුගිය දවස් ටිකේ වීඩියෝ එකක්වත් දාන්න බැරුව ගියා, පොඩ්ඩක් අසනීප වුණා. ඉතින් දැන් ඊටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ඉතින් අද කතා කරන්නේ රුෂාබාත් එක්කෙනෙක් කොහොමද ෆෝන් එකෙන් හරියට සිංහල ටයිප් කරගන්න කියලා. ඉතින් මේකට ඔයගොල්ලෝ ගොඩක් ක්‍රම වෙනකොට දන්නවත් ඇති, නොදන්නවත් ඇති. දන්න අයටයි නොදන්න අයටයි ඉතින් ඔන්න තවත් ක්‍රමයක් ගෙනාවා. ඉතින් ඔයාලට මේ ක්‍රමයෙන් පුළුවන් තාමත් පහසුවෙන් සිංහල ටයිප් කරගන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක මොකක් වුණත්. හරිද? ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඔයාලා තියෙන subscribe button එක ඔබලා මොකද ඔබලා notification all දාලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දැම්මොත් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. YouTube එක වීඩියෝ බල ඉද්දි මගේ වීඩියෝස් වලට පෙන්නයි. ඉතින් channel එක වැදගත් කියලා හිතනවා නම් ඇතුළට ගිහිල්ලා ඔයාලට මේකේ තියෙන දාලා තියෙන වීඩියෝස් එකින් එක බලන්නත් පුළුවන්. හරිද? මම talk back මෙන්න මේ විදිහට on කරන්නම්. මේක දාගන්න ඔයා මුලින්ම මේ කීබෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම මගේ Play Store එක උඩ මෙන්න විදිහට ටච් කරන්නම්. ඊට පස්සේ මේ search කෙනෙක් උඩ ටච් කරලා search apps and games කෙනෙක් උඩ ටච් කරලා මෙන්න විදිහට සිංහල කීබෝඩ් කියලා මම search කරගන්නවා. ඊට පස්සේ උඩින් මෙනවා සිංහල කීබෝඩ් desk global කියලා. මෙන්න මේ විදිහට උඩ මේ රිසල්ට් එක උඩ මම ටච් කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එන්නේ. ඉතින් මෙතන සිංහල කීබෝඩ් desk keyboard කියලා තියෙනවා. ඉතින් මට මෙතන open කියලා පෙන්නන්නේ. ඔයාට මෙතන මේක වගේ ෆෝන් එකේ නැත්තම් install කියලා පෙන්නයි. ඔයා මෙන්න මේ install කියන බටන් එක උඩ ඔබලා මේක download කරගන්න. ඉතින් වැඩි නෑ MB 18ක් 20ක් වගේ වෙයි. හරිද? ඉතින් ඔයා ඒක උඩ ටච් කරගන්න. ඔයාට මේක සිංහල කීබෝඩ් කියලා Play Store එකේ වල මේ desk කියන එක හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගන්න බැරි නම් comment section එකේ comment එකේ link එක දාලා තියන්නම් app එකේ comment box එක open කරලා pin කරලා තියෙන comment එකේ link එකකින් ගිහිල්ලා මේ app එක download කරගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේ ඔයා මෙතන open දෙන්න මේ app එකේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගියාම මෙතන එනවා step 2 කියලා select keyboard කියලා එන්නේ. මෙන්න මේකෙට උඩ ටච් කරලා not selected desk සිංහල keyboard කියලා එන්නේ. ඒ කියන්නේ අපේ Samsung default keyboard එකේ මේ වෙලාවේදී ෆෝන් එක තියෙන්නේ. ඉතින් මේක උඩ මම එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්නම්. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක එන්නේ help menu more option. ඉතින් මේ වගේ මේ type කරලා තියෙන result එකක් එනවා voice typing. ඉතින් මේ වගේ පොඩි settings ටිකක් තමයි මේ කියන්නේ. ඉතින් මේවා ලොකුවටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ settings කියන කොට එකපාරක් වා ටච් කරගන්න. හරිද? මේ sound and vibration කියන කොට ටච් කරලා මේ sound on key press කියන එක on කරගන්න මේ විදිහට. එතකොට ඔයාට පුළුවන් keyboard එක ටච් කරද්දි keyboard එකේ අකුරු උඩ ටච් කරද්දි sound එකක් ගන්න. හරිද? ඉතින් ඒ වගේම මේ keyboard theme කියන කොට ගිහලා keyboard එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. පාට ටිකක් පේන කෙනෙක් වගේ නම් ඉතින් මෙන්න මේ විදිහට keyboard එක මෙතන යනවාට පේන්න ඇති ලස්සනයි keyboard එක පාට ටිකක් වෙනස් කරාම. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා keyboard එකේ පාට වෙනස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මූලික ටික වැඩ ටික ඉවර කරගත්තාන් පස්සේ keyboard එක enable කරලා ඔයා ඔයාගේ keyboard එකේ අකුරු type කරන තැනකට යන්න. හරිද? ඒ කියන්නේ උදාහරණයක් ඔයගේ notepad එක ඔයගේ WhatsApp එක ඔයගේ මොකක් හරි එහෙම අකුරු type කරගන්න එකකට යන්න. ඉතින් මම අකුරු type කරගන්න පුළුවන් තැනකට යන්න. ඉතින් ගිහලා මේ edit කියන තැන ගියාම මම select කරගත්ත keyboard එක desk keyboard එක මට මෙතන පෙන්නනවා. ඉතින් ඔයාගේ මෙතන පෙන්නුවේ නැත්තම් මෙතන මේ switch input method කියන කොට touch කරලා keyboard එක select කරගන්න.
ඉතින් ඔයාලට මේ කීබෝඩ් එක සිංහල ටයිප් කරන්නයි Samsung කීබෝඩ් එක ඉංග්‍රීසි ටයිප් කරන්නයි යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්විච් ඉන්පුට් කියන බටන් එක වගේ යට දැන්ටමත් තියෙනවා ඇති. ඉතින් මේ කීබෝඩ් එක උඩ ටච් කරාන් පස්සේ මෙතන ඔයාගේ ෆෝන් එකේ තියෙන කීබෝඩ් ගාන පෙන්නනවා. desk keyboard, Google voice typing, Samsung keyboard. ඉතින් මගේ ඔය තුන විතරයි තියෙන්නේ. ඉතින් ඒක පෙන්නනවා මේ desk keyboard කියන එක මූලික ටික මෙන්න මේ විදිහට වැඩ ඉවරයි. ඉතින් අපි කරගෙන ඉතින් මේකේ මේ keyboard එක උඩ unlabel කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඒ වගේ තියෙන ළමයි sticker font ඒ වගේ ඒවා ඉතින් ඒවා ලොකුවටම ඔයාලට අදාළ වෙන්නේ නැහැ. ඒත් කැමති කට්ටිය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඒව ගැනත් කියලා දෙන්න පුළුවන්. ඉතින් මෙතන emoji තියෙනවා. ඒ heart එක අර වඳින අත hina වෙන මූණු ඉතින් මේ වගේ ඔයාලට ටයිප් කරද්දි පාවිච්චි කරන්නත් පුළුවන් keyboard එකේම තියෙන නිසා ලේසි. හරිද? ඉතින් මෙතන සිංහල ටයිප් කරන්න මෙතන ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ඉංග්‍රීසි keyboard එකක්මයි තියෙන. ඉතින් මෙතන සිංග්ලිෂ් වලින් ටයිප් කරන ඒවා තමයි typing experience එකේදී සිංහල වෙන්නේ. ඉතින් මම උදාහරණයක් වශයෙන් ඔයාලට කොහොමද කියලා මෙතන ටයිප් කරගෙන පෙන්නන්නම්. ඔයාට කියලා ටයිප් කරගත්තාන් පස්සේ උඩ මෙතන රිසල්ට් ටිකක් එනවා. ස්පේස් එක ගහන්න එපා. ඉතින් මේ රිසල්ට් වලින් බලන්න ඔයාට කියලා වදිනේ හරියටම ශබ්ද වෙන්නේ මොකේද කියලා. ඉතින් මේ කොළ පාට වෙලා තියෙන්නේ හරි රිසල්ට් එක. ඉතින් අපි ටයිප් කරන වචනේ ඇරෙන්න එයාලා පොඩි සජෙෂන් කීපයක් දෙනවා. මොකද අපි මොකක් ටයිප් කරයිද කියලා එයාලා දන්නේ නැති නිසා. මේ ඔයාට කෙනෙකුට ටච් කරන්න පස්සේ කොහොමද මේ කොහොමද කියලා මේ විදිහට අපි අර විදිහටම ටයිප් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට කොහොමද කියලා සිංහලෙන් ටයිප් කරනවා ඔයාලා දකින්න ඇති. හරිද? ඉතින් මේක හොඳම ස්ටෙප් එක මේක නෙමෙයි. ඉතින් මේක ඔයාලට මේ delete button එක උඩ බලලා දැන් මේක delete කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට voice typing පහසුකම තියෙනවා. ඉතින් මේ voice message voice typing කියන බටන් එක උඩ ටච් කරාම ඔයාගේ ෆෝන් එකේ allow කරන්න එනවා. ඉතින් මේක මට දැන් මේක ඔයාලට මේ වීඩියෝ එකේදී ළමයි කරලා පෙන්නන්න බෑ. මොකද මම ස්ක්‍රීන් වීඩියෝ එකක් දාගෙන ඉන්න හින්දා ඩිස්ප්ලේ ඕවාද වෙනවා. ඒ කියන්නේ මේ මොකද මම මෙතන මයික්‍රොෆෝන් එක ඔන් කරන්න ගියොත් මේ දෙක එකට ජෑම් වෙලා මේ කරන වීඩියෝ එක නතර වෙනවා. හරිද? ඉතින් ඒකින්ද මට මේ වැඩේ කරන්න බෑ. ඉතින් මේක උඩ ටයිප් කරන් පස්සේ එනවා allow කරන්න කියලා while using app this time එහෙම කියලා එනවා. ඒකෙන් while using this app කියන එක දෙන්න. ඒ කියන්නේ මේ app එක පාවිච්චි කරන්න permission allow කරන්න. ඊට පස්සේ මේ voice typing කියන කොට ටච් කරාන් පස්සේ පොඩි සවුන්ඩ් එකක් කරනවා ටින් ගාලා නිකන්. ඊට පස්සේ ඒක උඩ ටච් කරාන් පස්සේ සද්දයක් එනවා. ඊට පස්සේ ඔයාට උදාහරණයක් වශයෙන් ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් ඔයා කියන්න ඔයාට කොහොමද හොඳට අකුරු සද්ද කරලා කියන්න. ඊට පස්සේ එහෙම කිව්වහම එතන ටයිප් වෙනවා ඔයාට කොහොමද කියලා. හරිද? ඔයාට කොහොමද කියලා ටයිප් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඉතින් නිකම් මේ ආයේ සවුන්ඩ් එකක් ඇවිල්ලා ඒක එතනින්ම නැති වෙනවා. ඉතින් මේ ඔයාට එහෙම voice typing කරගන්නත් පුළුවන්. ඔයාට ඒක ටිකක් කල් කරගෙන යද්දි තේරෙයි. ඒ කියන්නේ අපිට ඕන ලොකු මැසේජ් එකක් වුණත් ටයිප් කරන්න පුළුවන්. ඉතින් හරියට ඔලුවෙන් කරන්න ඕනේ. ඊට පස්සේ send කරන්න කලින් හරියට ඔයා කියපු එකම ටයිප් වෙලාද බලන්න. නැත්නම් delete කර ආයෙ කියලා ඔයාට typing එක හදාගන්න පුළුවන්. ඉතින් සරලවම මේ keyboard එකේ කතාව මේකයි. ඉතින් පාවිච්චි කරලා බලන්න වගේ experience එක කොහොමද කියලා talk back දාගෙන ඉදි මේක නැති වෙන්නේවත් කතා කරන්න පුළුවන්. කියන්නේ දැන් පෙළක් keyboard තියෙන talk back වලට support නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න මේ keyboard එකේ නැහැ. මේක ගොඩාක් supportive blind අයට. ඉතින් පාවිච්චි කරලා ඔයාගේ experience එක comment කරන්න. ඉතින් ඔයාලට පොඩි හරි දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් channel එක subscribe කරන්න. තව අපේ videos දාලා තියෙනවා ඒවත් බලන්න. එහෙනම් ඉක්මනට මේ වගේ අලුත් සුපිරි වීඩියෝ එකක් කරගෙන එන්නම්. එහෙනම් අදට ගෙනියන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.